ඔබ උසස් පෙළ සඳහා කම්බයින් මැස් කරන දරුවෙක් නම් විනාඩි කිහිපයක් අරන් මේ කෙටි වීඩියෝ බලන්න. අද මම යන්නේ මේ දෛශික සම්බන්ධයෙන් ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්න. ඕගොල්ලෝ දෛශික ගැන දන්නවද නැද්ද කියලා චෙක් කරගන්න උදව්වක් තමයි මේ කරන්නේ. ඔයගොල්ලෝ ගොඩාක් අය දෛශික සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් තියෙනවා ඇත්තටම. නමුත් මේක හරියටම දැනගෙන මේ A-level paper එකේ සාමාන්‍යයෙන් ලකුණු 85ක් විතර හම්බ වෙනවා applied maths paper එකේ මේ දෛශික පාඩම සඳහා. ඒක නිසා ඔයගොල්ලන්ට මේක හරියටම දැනගන්න ඉතාම වටිනවා. බලන්න මම මේ කියා දෙන මම මේ ඔයගොල්ලන්ට හඳුන්වා දෙන මාතෘකා සහ අනුමාතෘකා ඕගොල්ලෝ හරියටම දන්නවද කියලා. ඒව දන්නවා නම් බොහෝ දුරට ඔයගොල්ලන්ට මේ දෛශික පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒතර මේ දෛශික පාඩම කොටස් තුනකට වෙන් කරලා තමයි තියෙන්නේ. එකක් දෛශික හැඳින්වීම, අනිත් එක දෛශික භාවිතය සහ දෛශික තිත්ගුණිතය කියලා. ඒතර දෛශික හැඳින්වීම යටතේ අපි මෙන්න මේ මම බෝඩ් එකේ දාලා තියෙන කොටස් කතා කරනවා. එකක් දෛශිකයක් අර්ථ දක්වීම, දෛශිකයක් අර්ථ දක්වන්න අපි දැනන් ඉන්න ඕනේ. දෛශිකයක් නිරූපණය. ඒතර දෛශික නිරූපණ ආකාර දෙකක් තියෙනවා. එකක් ජ්‍යාමිතික නිරූපණය, අනිත් එක බීජීය නිරූපණය. මේ දෙකම දැනන් ඉන්න ඕනේ. ඊළඟට දෛශිකයක මාපාංකය කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. ඒකක දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ. අභිශූන්‍ය දෛශිකය එහෙම නැත්නම් ශූන්‍ය දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. ඍණ දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. දෛශික දෙකක් අතර සමානතාවය කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. විශේෂයෙන්ම මේ දෛශික දෙකක් අතර සමානතාවය කියන ප්‍රතිඵලය උසස් පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම වගේ ඕගොල්ලන්ගෙන් අහනවා. හරි? මේ ප්‍රශ්නේ අහනවා. ප්‍රධාන වශයෙන් ප්‍රශ්න තුනක් කොටස් තුනක් යටතේ තමයි ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්නේ. ඒතර ඒකෙන් එකක් තමයි මේ දෛශික සමානතාවය කියන එක. ඊළඟට දෛශික භාවිතය. දෛශිකත් එක්ක අපි වැඩ කරන විදිය තමයි මේ කොටසේදී අපි කතා කරන්නේ. මුලින්ම දෛශික ආකලනය. ඒතර ඔයගොල්ලෝ දන්නවා දෛශික ආකලනයේ සම්බන්ධ නියමයක් තියෙනවා. අපි කියනවා දෛශික ආකලනයේ සම්බන්ධ ත්‍රිකෝණ නියමය කියලා. ඒ නියමයත් එක්ක තමයි සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ. ඒ නියමය දැනන් ඉන්න ඕන. ඊළඟට දෛශික දෙකකට වඩා වැඩි ගණනක් ආකාරයේ දෛශික දෙකකට වඩා වැඩියෙන් තිබුණොත් කොහොමද ආකලනය කරගන්නේ කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. දෛශික ව්‍යාකරණය එහෙම නැත්නම් දෛශික අඩු කිරීම ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට දෛශිකයක් අදිශයකින් ගුණ කිරීම කියන එක මේක විශේෂ අවස්ථාවක්. මේක හරියටම දැනගෙන ඉන්න ඕනේ. දෛශිකයක් අදිශයකින් ගුණ කරාම මොකද වෙන්නේ කියලා. දෛශිකයක් අදිශයකින් ගුණ කරාම වෙන්නේ ඒ තියෙන දෛශිකයටම සමාන්තර දෛශිකයක් ආයි හම්බ වෙනවා. දෛශිකයක්මයි හම්බ වෙන්නේ අදිශයකින් වැඩි කරාම. ඒ වගේ මේක පවතින දෛශිකයට සමාන්තර දෛශිකයක්. ඊළඟට විශේෂ මාතෘකාවක් තියෙනවා පිහිටුම් දෛශික කියලා. ඒ පිහිටුම් දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. ඊළඟට මෙන්න මේක විශේෂයෙන්ම I සහ J මේවත් පිහිටුම් දෛශික තමයි. මේවා ඒකක දෛශික. ඒතර මේ ඒකක දෛශික භාවිතයෙන් ඛණ්ඩාංක තලයකදී තමයි අපි මේ දෛශික පාවිච්චි කරන්නේ. ඒතර මේ ඒකක දෛශික I හා J කියන්නේ මේ x අක්ෂයට සමාන්තර ඒකක දෛශිකයක්. J කියන්නේ y අක්ෂයට සමාන්තර ඒකක දෛශිකයක්. ඒතර මේවා පාවිච්චි කරලා ලක්ෂයක පිහිටුම ඛණ්ඩාංක පාවිච්චි කරලා ලක්ෂයක පිහිටුම ඉදිරිපත් කරගන්න ඕගොල්ලෝ දැනන් ඉන්න ඕන. ඒතර මේක I හා J දෛශික සම්බන්ධ. ඊළඟට සමාන්තර හා අසමාන්තර දෛශික. මේක තමයි විශේෂ මාතෘකාව මේ කොටසේ. දෛශික දෙකක් සමාන්තර නම් මොකද්ද වෙන්න ඕනේ? සමාන්තර නැත්නම් මොකද්ද වෙන්න ඕනේ කියලා ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේ අසමාන්තර දෛශික සඳහා විශේෂ ප්‍රමේයයක් තියෙනවා. ඒතර මේ ප්‍රමේය තමයි මම මේ දීලා තියෙන්නේ. මේක කියවන්න ඕනේ මෙහෙමයි. A හා B අසමාන්තර දෛශික දෙකක්. A හා B යනු නිශ්ශූන්‍ය අසමාන්තර දෛශික දෙකක් නම් ලැම්ඩා A ධන μ B සමානයි බිඳුව නම් ලැම්ඩා සමානයි μ සමානයි බිඳුව වේ කියලා අපිට ප්‍රමේයක් තියෙනවා. මේ ප්‍රමේයෙන් තමයි මේ ප්‍රධානම ගැටලුව ඔයගොල්ලෝගෙන් අහන්නේ. හරි? මේ ප්‍රමේය තමයි පාවිච්චි මේ දැනුම ඔක්කොම අවශ්‍යයි මේ ප්‍රමේය භාවිත කරන්න. මේ ප්‍රමේයෙන් තමයි ඔයගලන්ට මේ කොටසේ ප්‍රධානම ගැටලුව අහන්නේ. ඒතර මේ ප්‍රමේය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේ ප්‍රමේය සාධනයක් දැනගෙන ඉන්න ඕනේ. සහ ඒක භාවිත කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කොටස තමයි දෛශික දෙකක් වැඩි කරන විදිය. ඒතර දෛශික දෙකක් වැඩි කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තිජ්ජුනිතේ, අනිත් එක තමයි කතිර ගුණිතේ. නමුත් කතිර ගුණිතේ කියන එක සිලබස් එකේ කියලා තියෙන හඳුන්වා දෙන්න කියලා විතරයි. ඒකෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඕගොල්ලෝ ප්‍රශ්න කරන්නේ මොනවද? තිජ්ජුනිතේ. ඒතර මේකේ අර ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි දෛශික දෙකක් අතර කෝණය. අපි කෝණය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒතර මේ දෛශික දෙකක් අතර කෝණයේ අර්ථ දක්වන්නේ දෛශිකවල දිශා අතර කෝණය කියලා. ඒතර දෛශික දෙකක් තියෙනවා නම් ඒ දෙකේ දිශා දෙක අතර කෝණය තමයි අපි දෛශික අතර කෝණීය විදිහට හඳුන්වා ගන්න. ඊළඟට ඒ කෝණය පාවිච්චි කරලා අපි ඒ දෛශික අතර ගුණිතයක් හඳුන්වා දෙනවා. අපි ඒකට කියනවා අදිශ ගුණිතය එහෙම නැත්නම් තිත් ගුණිතය කියලා. මේ තිත් ගුණිතයේ අර්ථ දක්ව ගන්න දැනන් ඉන්න ඕනි. ඒ වගේ මේක පාවිච්චි කරන්න. ඒකේ ප්‍රතිඵල සහ ඒකේ භාවිතේ ඕගොල්ලෝ දැනන් ඉන්න ඕන. ඒතර ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට ප්‍රශ්න අහන තැන් තුනක් තියෙනවා මේ දෛශික පාඩමේ. දෛශික සමානතාවය, ඒ වගේම දෛශික අසමාන්තර හා සමාන්තර දෛශික අතර සම්බන්ධතාවය සහ මේ දෛශික තිජ්ජුනිතය කියන එක. ඒතර ওই ටිකෙන් තමයි ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්නේ. ඒතර මෙන්න මේ ටික ඔයගොල්ලෝ දන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන්
මේ දෛශික පාඩමේ සම්පූර්ණ ප්‍රතිඵලය ඕගොල්ලන්ට ලබා ගන්න. එතකොට දැන් මේක තමයි දෛශික හැඳින්වීම. ඕගොල්ලන්ට අපි දැන් මම මේ කතා කරන්නේ KGI Institute ආයතනයේ. එතකොට අපේ ආයතනයේ පිහිටලා තියෙන කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක ආසන්නයේ අපි ලබන සතියේ මේ දෛශික පාඩම ආරම්භ කරනවා. ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් කඩුවෙල බස් නැවතුම්පොළ හෝ කඩුවෙල ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් නම් සහ කඩුවෙලට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් මේ පහත සඳහන් තොරතුරු අපි ඉදිරිපත් කරනවා. ඒ තොරතුරු වලට අනුව අපිට කතා කරලා අපේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන 2027 A level combined maths ක්ලාස් එකත් එක්ක. බොහොම ස්තුතියි.